අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු මේ ධර්ම දානය ගැන. ඒ කියන්නේ බුදුදහම ඉගැන්වීම් බෙදා හදා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ. අර ආනිසංස ගැන. ඔව් ඒක වැදගත් මාතෘකාවක්. විවිධ පැත්තවලින් මේ ගැන කතා වෙනව නේද? ඔව් අපිට මූලාශ්‍ර කීපයක්වත් තියෙනවා. Reddit වගේ තැන්වල ඉඳලා access to insight, Dragons and Gate, Wikipedia වගේ දේවල් දක්වා. ඉතින් මේ විවිධ තැන්වල කොහොමද මේක දකින්නේ කියන එක බලමු. අපේ අරමුණත් ඒකමයි. මේ කාරණයෙන් පුද්ගලයාට සමාජයට කොහොමද බලපෑමක් වෙන්නේ කියලා තේරුම් ගන්න එක. හරි එහෙනම් මුලින්ම බලමු පින් රැස්වීම කියන කාරණය. පින. පුණ්‍ය. ඔව් Reddit එකේ කතාවක තිබුණා අනාගතයේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන එකට අමතරව දෙනකොටම හිතට ලොකු සතුටක් සැහැල්ලුවක් එනවා කියලා. ඒක ඇත්ත. ඒක හරිම වැදගත් නිරීක්ෂණයක්. පින කියන්නේ අනාගතයට විතරක් කරන ආයෝජනයක් නෙවෙයි. වර්තමාන මොහොතේ හිතට දැනෙන සුය මානසික යහපැවැත්ම ඒකත් ඒ කුසල ශක්තියම කොටසක්. ඒක හරි. එතකොට access to insight එකේ තිබුණු කාරණයක් මට ඒක විශේෂයෙන්ම වැදගත් වුණා. මොකද එතන කියනවා මේ දන් දීම පුරුදු කරනකොට ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව වගේ ආධ්‍යාත්මික ගුණ. ඒ කියන්නේ ඉන්ද්‍රියයන් පංච ඉන්ද්‍රියයන්. ඔව් ඒව වර්ධනය වෙනවා කියලා මේවා ඉතින් නිර්වාණයට අත්‍යවශ්‍යයි කියනවනේ. ඔව්. ඉතින් දීමෙන් කොහොමද ඕව වැඩෙන්නේ? ප්‍රායෝගිකව. ඒක තමයි මටත් හිතුනේ කොහොමද ඒ සම්බන්ධය? මේව හිතමුකෝ. තමන්ගේ දෙයක් අතාරින්න නම් අර ලෝභකම මසුරුකම. ඒක පාලනය කරගන්න සිහිය, ඒ කියන්නේ සතිය ඕන වෙනවා. දෙන දෙයටවත් ලැබෙන ප්‍රතිඵලයකටවත් අල්ලන්න නැතුව ඉන්න නම් අර දේවල් වල යථා ස්වභාවය තේරුම් ගන්න නුවණ, ඒ කියන්නේ ප්‍රඥාව වර්ධනය වෙන්න ඕන. හරි. ඉතින් මේ දීමේ ක්‍රියාවෙන් මාර උත්සාහයක්, වීරියක් දරනකොට මේ ගුණාංගටක ප්‍රායෝගිකවම පුහුණු වෙනවා. ඒක පැහැදිලි. එතකොට මේ පුද්ගලික වර්ධනය සමාජයට බලපාන විදිහ ගැන තිබුණා. අර Dragons and Gate එකේ ඔව් සමාජ සහජීවනය. ඔව්. දන් දීමෙන් ප්‍රජාව ඇතුලේ හොඳ හිතා විශ්වාසයේ වෙරි වෙලා සම්බන්ධකම් ශක්තිමත් වෙනවා කියලා. ඒක හරි. මොකද දන් දෙන කෙනාට අනිත් අයගෙන් ගෞරවයක්, සහයෝගයක් ලැබෙනවා. ඒකෙන් පුදුවේ සමාජයේ සුහද බවක් ඇති වෙනවා. අර අන්‍යෝන්‍ය සහයෝගය වැඩි වෙනවා. සමහර විට ගැටුම් පවා අඩු වෙන්න පුළුවන්. පුදුවේ සමාජයටම හොඳක් වෙනවා. ඒක පුද්ගලික මට්ටමින් එහාට යන දෙයක් එතකොට. ඔව්. මේ අත්හැරීම ගැන කතා කරද්දී තව එකක් තිබුණා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දීමෙන් අර තමන්ගේ දේවල් වලට තියෙන ඇලීම, මම මගේ කියන හැඟීම, මමත්වය. ඔව් මමත්වය අඩු වෙනවා කියන එක. ඒකෙන් හිතට සාමයක්, තෘප්තියක් එනවලු. ඇත්තම ඒක තමයි බෞද්ධ පිළිවෙතේ හරය. කෙලෙස්, ලෝභ, ද්වේෂ, මෝහ වගේ දේවල් ඒවා දුරු කරන එක. ඉතින් මේ අත්හැරීම කියන්නේ ඒකට තියෙන ප්‍රධානම ක්‍රමය. භෞතික දේවල් අතාරිනකොට හිතේ තියෙන බැඳීම් බුරුල් වෙනවා. ඒකෙන් ලොකු මානසික නිදහසක් දැනෙනවා ඇති නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි දන් දීමේ තියෙන හරිම ගැඹුරු පැත්තක්. හරි. අවසාන වශයෙන් මේ විකිපීඩියා වගේ තැන්වල තිබුණා ධර්ම දානයෙන් බුද්ධ දේශනා ආරක්ෂා කරගන්න පතුරවන්න උදව් වෙනවා කියලා. ධර්මයේ පැවැත්මට දායක වීම. ඔව්. ඒකෙන් ඉතින් අනාගත පරම්පරාවටත් මේ ඉගැන්වීම් ලැබෙනවා විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට ධර්ම මධ්‍යස්ථානවලට උදව් කරන එකෙන්. ඒක ඊටම වැදගත්. මොකද ආධ්‍යාත්මික මඟ පෙන්වීමක් හොයන කෙනෙකුට ඒ දැනුම ලබා ගන්න තැනක් තියෙන්න බෑ. ඒ ඉගැන්වීම් වල පැවැත්ම රැඳෙන්නේ ඒ වගේ ලැබෙන සහයෝගය මත තමයි. අපිට ලැබුණු එක මුලාශ්‍රයක තිබුණා අර YouTube නාලිකාවක් හරහා ධර්මයේ බෙදෙන එකකට උදව් කරන්න කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන විදිහක් ගැන උදාහරණයක්. ඔව් ප්‍රායෝගික උත්සාහයක්. මේ කතා කරපු දේවල් යථාර්ථයක් කරන්න ගන්න උත්සාහයක් විදිහට. හොඳයි. ඉතින් මේ ඔක්කොම කතා කරපුවාම පේනවා ධර්ම දාණයෙන් පින් ලැබෙනවා, ආධ්‍යාත්මික ගුණ දියුණු වෙනවා, සමාජ සම්බන්ධතා හොඳ වෙනවා, අර ඇලීම එහෙම අඩු වෙනවා, මමත්වය අඩු වෙනවා. ඔව් ඒ වගේම ධර්මයේ පැවැත්මටත් උදව්වක් වෙනවා. ඉතින් මේ ඔක්කොගෙන්ම අපිට ගන්න තියෙන පණිවිඩය මොකද්ද? සාරාංශයක් විදිහක කිව්වොත් ධර්ම දානය කියන්නේ නිකම්ම දීමක් නෙමෙයි. ඒක තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවයි සමාජයේ පොදු යහපතයි මේ දෙකම එකට සම්බන්ධ කරන හරිම ගැඹුරු වටිනා පුරුද්දක්. තමන්ට වගේම අනුන්ටත් යහපතක් වෙන දෙයක්. හරියට හරි.
ඒක ආධ්‍යාත්මික ව්‍යායාමයක් වගේ. එහෙමනම් අවසාන වශයෙන් අපි මෙහෙම හිතන්න දෙයක් ඉතුරු කරමු. මේ ධර්ම දානයේ ප්‍රතිලාභ ගැන දැනගත්තට පස්සේ අපේ එදිනදා ජීවිතේදී අනිත් අය වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන එක, තවන් දන්න හොඳ දෙයක් බෙදා ගන්න එක, ඒ වගේ පරාර්ථකාමී දේවල් තව වැඩි දියුණු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් වෙයි?